සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් අද කතා කරන මාතෘකාව තමයි ජපානයේ ඉන්න විදේශික අයට මොකද දැන් වෙන්න යන්නේ. දැන් මේ පත් වෙලා ඉන්න අගමැතිතුමිය පත් වුණොත් ඇත්තටම විදේශික අයට ගොඩක් ටූල්ස් ගෙනෙයි කියලා හිතනවා. මොකද එයා කියනවා විදේශික අය ගැන එයා අලුතෙන්ම හිතනවා. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා ඒ කියන්නේ අලුත්ම සිස්ටම් එකක් හදන්න ඕන කියලා. ඒ කියන්නේ දැනට ඇතුලේ ඉන්න විදේශික අයට සහ පිටේ ඉඳලා ඒ කියන්නේ රටින් පිටේ ඉඳලා ජපානයට එන්න බලාපොරොත්තු ඉන්න අය ගැනත් එයා අලුතෙන් රූල්ස් හදන්න ඕන කියලා අදහස් කරනවා. කියන එක තමයි එයාගේ අදහසනේ. ඊළඟ දේ තමයි එයා කියන විශේෂයෙන්ම ජපානය තුල ඉන්න සරණාගත වීසා එක. ඒ කියන්නේ සරණාගත වීසා එකක් නෙමෙයි ඒක ඇත්තටම සරණාගත විදිහට ඉන්න අය. يعني රිෆියුජි අය ගැන විශේෂ මේවා එකක් දක්වනවා තියෙනවා. ඒ වගේම වීසා නැතුව ඉන්න කට්ටියට එයා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියනවා. ඒ වගේම ජපානයේ ඇතුළත ඉන්න විදේශික කට්ටිය ගැනත් එයා හරි අලුතෙන් රූල්ස් හදනවා කියනවා. ඉතින් මේ විදිහට දැන් මෙයා අලුතෙන්ම විදේශික කට්ටියට රූල්ස් හදන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි එයා විශේෂයෙන් කියන දෙයක්. ඉතින් ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා ආර්ථිකය ගැනත්. ඒක අපි විදේශික ඒවා ගැන විතරක් කතා කරමුකෝ. ඉතින් දැන් මේ වෙනකොට ගොඩක් ආයතන ඒ කියන්නේ ජපානයේ තියෙන කම්පැනි වල ප්‍රධාන කට්ටිය කියන දෙයක් තමයි විදේශික කට්ටිය නැතුව අපේ ආයතන දුවන්නේ නැහැ. අපේ ආයතන වලට විදේශික කට්ටිය අවශ්‍යයි. ඉතින් දැන් මෙයා ඇවිල්ලා මෙහෙම රූල්ස් ගෙනාවොත් අපේ ආයතන පවත්වාගෙන යන්න බෑ කියලා දැන් ඒ කට්ටිය කියනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ওই ටීවී එකේ සාකච්ඡා වලට ආපුවාම ඒ සාකච්ඡා වල විශේෂයෙන් කියන දෙයක් තමයි දැන් ප්‍රමාද වැඩි. මොකද මේ ආයතන වල කට්ටිය කියන්න තිබුණේ ඡන්දෙට ඉස්සරලා. ඡන්දේ වෙලාව විශාල කැම්පේන් එකක් ගියා විදේශික අයට විරුද්ධව. ඒ කැම්පේන් එක වෙලාවේ කවුරුවත් ඉදිරිපත් වෙලා මෙහෙම කියන්න එපා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා අපේ ආයතන කඩා වැටෙනවා මේ රට දුවන්නේ අපේ ආයතන අවශ්‍යයි එහෙම මෙහෙම කියලා කියන්න තිබුණා. එයාලා කවුරුවත් ඉදිරිපත් දුන්නේ නැහැ. මුළු කැම්පේන් එකම ගියේ විදේශික අය අවශ්‍ය නැහැ විදේශික අයට විරුද්ධව ගියේ. ඉතින් ඒකෙන් විදේශික අයට විරුද්ධව හිටපු පක්ෂයක් දිනුවනේ ඇත්තටම. ඉතින් පක්ෂයක් දිනන මට්ටමට මේ රටේ ඉන්න ජනතාව ඡන්දෙ දුන්නා. ඉතින් එතකොට ඒ ඡන්දෙන් පත් වෙලා ආවට පස්සේ ඒ වගේ ගෲප් එකක් ඉතින් මේක විදේශිකයට විරුද්ධව වැඩ කරන කට්ටියක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් දැන් මේ කට්ටිය කෑ ගැහුවට වැඩක් නැහැ විදේශිකයට අවශ්‍යයි කියලා. ඒක කියන්න තිබුණේ ඡන්දෙට ඉස්සෙල්ලා නේද කියලා ටීවී එකෙත් කියනවා. ඉතින් මේ කතාව ඇත්ත. ඉතින් මේ රටේ දැන් කියලා කියන්නේ ඇත්තටම මේ රට දුවන්න විදේශිකය අවශ්‍යයිනේ. අවශ්‍ය නම් මේ කට්ටිය පරිස්සම් කරගන්නත් මේ කට්ටිය දැනගන්න තිබුණානේ. ඉතින් එයාලා දැන් ඒකට විරුද්ධ පක්ෂයකට ඡන්දෙ දීලා විරුද්ධව කතා කරන අය ඉස්සරහට ඇවිල්ලා ඒ කට්ටිය ප්‍රධාන නිලතලවලට ආවට පස්සේ දැන් හුඟක් දුරට ඒ විරුද්ධව කතා කරපු කට්ටිය තමයි ක්‍රියාත්මක වෙන්නේ නේ. ඊට අනිත් පැත්තේ කියන්නේ දැන් අපි කියමුකෝ විදේශිකය අවශ්‍යයි කියලා ඉවරලා හිටියනේ කට්ටියක් ඒ කට්ටිය දිනුවේ නෑනේ. ඉතින් එතකොට දැන් කරන්න දෙයක් නෑ. ඉතින් මේක අපට ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතින් මොකද වෙන්නේ කියලා අපි බලමු මේ 15 වෙනිදා එයා අගමැතිතුමිය බවට පත් වෙයි කියලා තමයි බොහෝ දුරට කියන්නේ. 15 වෙනිදායින් පස්සේ තමයි ඊගාවට බලන්න ඕන පියාපත් වෙලා ආවොත් මොකද කරන්න කියලා. 15 වෙනිදායින් පස්සේ අපි බලමු එයා මොන වගේ ක්‍රියාමාර්ගද ගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මම මේ දාලා තියෙන එක මම උදේට හැමදාම මේ ඉගෙන ගන්න යන තැන තියෙනවා දේවාලයක්. ඉතින් මේකට කියන්නේ ජින්ජර් එකක් කියලා. ජෙනොනිමියා ජින්ජර් එක තමයි මේකට කියන්නේ. ඉතින් මේ දේවාලයට ඉතින් මම යනවා උදේට ටිකක් වේලස්සමින් ගිහිල්ලා අර සම්පෝ එකක් ඒ කියන්නේ ව්‍යායාමිකුත් වෙනවා ඒක ගම්ම දේවාලට ගිහිල්ලා වැඳලා කරලා එනවා. ඉතින් ඒ අතරතුර ගත්ත වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. අපි ආය දවසක දේවාල සහ පන්සල් ගැන වෙනස සහ ඊළඟට දේවාල ගැන විස්තර කතා කරමු. එහෙනම් සුබ දවසක් ඔයාලා හැම දිනාටම බොහොම ස්තුතියි මා එක්ක රැඳිලා හිටියා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.